පරිගණක අපරාධ විමර්ශන කොට්ටාශයේ ඒ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යටතේ ක්‍රියාත්මක වෙන පරිගණක අපරාධ විමර්ශන කොට්ටාශය මගින් චාමර මදුශංක ගණේගොඩ නැත්නම් ශාන් ගණේගොඩ කියලා සමාජ මාධ්‍ය ජාලාවල TikTok කරහා විවිධ තොරතුරු පළ කරන පුද්ගලෙක් මොහු සමාජ ක්‍රියාකාරකයෙක් විදිහට තමයි පෙනී හිටින්නේ. ඒ පෙනී හිටීමෙන් තමයි මෙවැනි ආකාරයට ඔහු කටයුතු කරන්නේ. මේ පුද්ගලයා සොරකම් රාශියක් සම්බන්ධව දැනට තනමල්විල්ල නුවර මහනුවර කොටුව රාගම වගේ පොලිස් ස්ථාන වලට අවශ්‍යව සිටින පුද්ගලෙක් බවට අනාවරණය වෙනවා. ඔහු ඒ වගේම කොටුව දඹුල්ල මහනුවර මහියංගනය ගාල්ල කන්තලේ වගේ ප්‍රදේශවල අධිකරණ වගින් වරින්තු නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම මේ පුද්ගලයා ළඟ තිබිලා ජංගම දුරකථන රාශියක් සොයාගත්තා. මේ ජංගම දුරකථන ඔහු විසින් සොරකම් කරන ලද ඒවා බවට අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම මුදල් පස්සිම්බුයි මොහු ළඟ තිබිලා සොයාගත්තා. ඒ වගේම ඔහු රත්රන් සොරකම් කර බවටත් වාර්තා කරන අධ්‍යක්ෂවරයා රතන මාලා වගේ දේවල් මොහු විසින් යම්කිසි ආකාරයක යාළු මිත්‍රයන් සමග සතු සාමී එජමින් මත්පැන් පානය කරන අතරතුරම ඔහු මෙවැනි සොරකම් නැත්නම් මෙවැනි සොරකම් කරලා තිබෙන බව තමයි අනාවරණය වෙන්නේ. ඒ වගේම ඔහු ළඟ තිබුණා ජාතික හැඳුනුම්පත් විවිධ පුද්ගලයන්ගේ මොහු මේ සඳහා මේ විවිධ සිම්පත් ලබා ගැනීම සඳහා මේ ජාතික හැඳුනුම්පත් භාවිතා කරන බවත් නිරීක්ෂණය වෙලා තියෙනවා. මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී ඔහු දැනට අත්අඩංගුවේ පසු වෙනවා. මේ 7 දින සවස තමයි ඔහු අත්අඩංගුවට ගත්තේ.